ඉතින් මේ තියෙන මෙහෙ තියෙන ලොකුම ලෝඩර් එකක්. ඔයගොල්ලන්ට බැලුවොත් පේයි. දැන් මම මෙතන හිටගෙන ඉන්නවා මේ වාහනේ යට මැෂින් එකේ. උඩ පෙන්නුවොත් එහෙම කොච්චර ලොකුද කියලා. ඇත්තටම කිව්වොත් මං මේකේ යටින් අපිට යන්න පුළුවන් මෙහෙම ඇදිරගෙන. ඒ තරම් ලොකුයි. පේන ඇති ඔයගොල්ලන්ට වීල් එක එහෙම ලොකු. දැන් මම මේ අස්සර ගිහින් පෙන්නන්න. මේ තියෙන එන්ජින් රූම් එක, පම්ප් රූම් එක. පේනවා නම් මේ කොච්චර ලොකුද කියලා මේ පම්ප් රූම් එකේ ඇතුළ. මේක ලොකුවක්, ගොඩාක් ලොකු මැෂින් එකක්. මේක ඇතුළට අපිට ඇවිදගෙන උනත් යන්න පුළුවන්. මේ වගේ මම ඔයගොල්ලන්ට මේක උඩට ගිහිල්ලත් පෙන්නන්න. මේකේ අපි වැඩ කරන්න යන්න කලින් අපි ඇවිල්ලා මේකේ අපේ ලොක් එක දාන්න ඕනේ. එතෙන්ට තමයි දාන්න ඕනේ. ඉබ්බෙක් දාලා තමයි වැට්ට යන්නේ. නැත්නම් වෙන කෙනෙක් ස්ටාර්ට් කරොත් අපි පම්ප් රූම් එකේ හිටියොත් අපිට මොනවා හරි වෙන්න පුළුවන් හින්දා තමයි එහෙම කරන්නේ. දැන් අපි උඩට ගිහිල්ලා බලමු. මේ වගේ පඩි පෙළවල් දෙකක් නගින්න තියෙනවා. මැෂින් එක උඩට යන්න. මොනවද පේනවනම් තාම පිටිපස්ස කොච්චර උඩ දින්නේ කියලා පේනවාද. ඊට පස්සේ මේ මැෂින් එක ඇතුළට ගියොත් මේ තියෙන මැෂින් එක ඇතුළේ ඉඳන් අපිට පේන හැටි වර්ක්ෂොප් එක බැලුවොත් අපේ නෝන ගොඩක් උඩ ඉන්නේ. අර තියෙන බිම මේ තියෙන එන්ජින් රූම් එක, ඕල්ටර්නේටර් එක, මේ රේඩියේටර් එක පේනවනේ කොච්චර ලොකුද කියලා. මැසිව් කම්ප්‍රෙසර් එක, මේ එන්ජින් එක, මේ තියෙන එක සිලින්ඩරයක්. මේ වගේ දෙපැත්තෙම තියෙනවා. මේ වගේ තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 12ක් විතර තියෙන එක පැත්තකට. මේ තියෙන අපි දැකපු ලෝඩර් එකේම බකට් එකක්. පේනවනේ කොච්චර ලොකුද කියලා. දැන් මේ මම මේක ළඟට ගියොත් මේ උඩ මැසිව් මේ තියෙන්නේ ඒවම තමයි. ඒවට සෙට් කරන්න ගෙන ආපුවා.